තියෙනවා. කරපිංචා තියෙනවා. ඔව්. ඒක පළතුරු වර්ගයක් තියෙනවා මේක. මේක වැද්දෝ හිටන් ඉන්න පුළුවන් නේ බා. ඇත්තටම වැද්දොත් ඇදිනේ කාලයක්. වැද්දෝ ඉඳලා තියෙනවලු. ඔව්. ඒක නිදානක් තියෙනවලු. අර මං මේක වරක්වත් ඊළ නැද්ද? නෑ බා උඹලා නේ ඊළ දිනන්නේ. අපේ ගමනේ ඊළ ඇති. අnder ගමනේ? ඔව්. අඩෝ එන කට්ටෙන් එන්නේ කොහොම හරි. අතුත් තියෙනවා. නෑ මේ කටු කණ්ඩේ වෙයිවම් මේක යන්නත්. එහෙනම් පොඩ්ඩක් මෙයාට කියලා මෙතන කට්ටක් තියෙනවා. ඒ කට්ට පොඩ්ඩක් පෙන්නු මෙයාට. මේ බා ලේසි පාරනේ උඹලා හොයාගත්තේ. ලේසි පාර. තව කටු කණ්ඩ තියෙනවා පාරවල්. අඩෝ අපේ ගෙදර පැත්තෙන් තියෙනවා බා යන්න මං කවදාකවත් ගිහලා නෑ බා. මේ පැත්ත තියෙනවා මං උඩට යන්න ඒ පැත්ත පොඩ්ඩක් කැරේලා තියෙනවා. අම්මට. මේ පාරවල් උඹ දන්නවනේ? ඔව්. පියන් ඉස්සරහට නේද? ඔව්. යාළුවනේ මේ උඩහා අපි පොඩ්ඩක් දැන් මේ කැලේ වෙලා තින්නේ ඉස්සර නම් මෙච්චර කැලේ නෑ මේක කන්දේ. අපි මේ ගමේ වෙලත් අපි වැඩි කන්ද යන්නේ නෑ මේකේ. භයානක සත්තු එහෙම ඉන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වගේ දේවල් වලට මුණ දෙන්න වේද කියලා. අපි යමු ඉස්සරහට. මේක තින්නක් දැන් නෑ මේවා. ඉන්නේ කොහෙද මේ කැලේ? මේක අනුරගම. අනුරගම this is my village. කොටි කාලයක් ඉඳලා තියනවද බා? සබාකරම්ලා වගේ. ඒ කොටි නෙවෙයි. සත්තු කොටි බා. සත්තු කොටි කියන්නේ මොන කොටිද? තිත් කොටි? ඒක කොටියා තින්නවනේ. කොටි නෑ තිත් බෝයිනේ. බෝයේ කොටි. යකෝ මං කොටියන්නේ මම ප්‍රභාකරන්ගේ මල්ලි. අක්කිය රෙද්ද තමයි ඉති. නෑ උන්ගේ ඇටකට ගියපම් බා. මම තව ටිකයි තින්නේ. එන්න කන්ද පේන තෙක් මානෙක තින්නේ මේ. යාළුවා ඉන්නේ ඉස්සරහා. යාළුවානේ මම අම්මුගේ මාළුවා අම්මුට දැන්නම මාව මතක ආවේ. ඔය ඉතින් මම කන්ද එක්ක යන්න බෑ ඉතින් දන්නේ නෑ ඉතින්. දන්නේ නෑ ඉතින් කොහොමද දේවල් වලට මුණ වෙන්නේ ඉතින්. අනියම යන්නේක භයානක හින්දා තමයි උඹට එන්නේ. ඔව් අර ඉස්සෙල්ලා දැකලා බය ආවෙත් කලින්. ඔව්. උඹ ඉස්සරහට බය වෝ කියන්නේ ඒවා. අඩෝ ලැජ්ජයි බං. උඹ ඉස්සරහට බය වුණානේ. ඔව් බෑ. ඉස්සරහටත් බය වුණා ඒවා අපි. අපි යම් බලන්න. දැන් අරුගේ අතර ඉතනවා කියලා මම ෆෝන් එක ගත්තේ. කන්දක් ජීවිතේට නැගලා නැති මිනිස්සු අපි. ඔව්. අද මේ වීඩියෝ එක කරන්න ඕනින්ද මේ කන්ද නැග්ගේ. ලංකාවේ කන්දක් පෙන්වන්න. හරිද දැන්? අනුරගම මේ වගේ කන්දක නගිනවා කියන්නේ වෙනම ෆීලින් එකක්. සමහර උන් මේකට ඇවිල්ලා බීලක් තිනවා. ඒ තරම්. ඉන්න සාක්ෂි තිනවා. සාක්ෂි තිනවා දෙන්නන්නේ. ඉස්සරහ ගිහලා පොඩ්ඩක් වෙන්න ඕනේ කන්දේ. ඔව් බං. කන්දක් එහෙම දකින්නේ නැහැනේ බං අර සමහර තැන් වලට බං ජීවිතේ කන්ද කරලා නැහැ. එන්න ඕනේ ඉතින් කට්ටිය වැඩනේ බං එන්නේ. ඇවිල්ලා කන්දක් නැගලා ඒකත් ඒකකුත් ජීනොනේ. තේකක් ගෙනල්ලා බීලා කන්දරට එලා. කටුත් තියනවා බං. කටුත් අපි මෙයාලට පෙන්නන්න ඕනේ ඉඳලා මෙච්චර කට්ටක් ගහලා යන්නේ. කටු කන්න එපා බත් තිබ්බා ගෙදර. ඔව් බං උදේ ඉඳන් කාලා නැහැ නේ. හදිසි වීඩියෝ එකක් හදිසි දාන්නේ. මේ හවස යන්නේ දැන් වෙලාව ඇති 4:00 5ට විතර. 4:00 5ට විතර. ඔව් නේ බං. අද කරන්ට් එකක් නැහැ. කරන්ට් එක නැතුව ෆෝන් එකේ බැටරි එක කොහෙද ඉන්නේ? හරිද? ෆෝන් එකේ බැටරි එක කොහෙද තමයි යන්නේ. ඔන්න කන්දට ආවා. මේක තමයි කන්ද. බලාකුළුත් පේන ඇති. වැහි බලාකුලක් තියෙන්නේ. අර පැත්තේ ඉර අර. ඉර කොහොමද? ඉර ලස්සනනේ. ඉර. අනුරගම village. This sun කියන්නේ පුතා. ඒ වුණාට ඒ sun කියන්නේ ඉර. හරිද? ඔයාලට පෙන්නන්නම් පල්හැ. හැබැයි මට කැමරා කරන්න පුරුදු නැතිනම් මං යාළුවට දෙන්නම්. ඔන්න ඔයාලා සර්ප්‍රයිස් ගන්න යන්නේ. ඔන්න අපේ කන්ද. ඔයාලත් එනවා නම් මේ වගේ ගලක් උඩ ඉඳගෙන තේක බොන්න කියාවම දැන ආයේ. අන්න අර පැත්ත තමයි රිකිල්ල ගස් කර පාර. අර රිකිල්ල ගස් කර පාර තමයි තියෙන්නේ. මේ කන්දේ වටේම තියෙන්නේ මෙන්න මේ තියෙන ගඟ. පැහැදිලි කිරීමක් කරලා දෙන්නකෝ මෙයාලට. මෙයාලට පැහැදිලි කරන්න කියන්නේ පැහැදිලි කරන්න දෙයක් නෑ අත්තට. මේ වගේ කන්දකට ඇවිල්ලා බලන්න ඕනේ. අවිත් එක අර බල්ලන් දෙකලා තියෙනවා අර. ආතර කොටිය ආවේ කන්දකට නගිනවනේ නේද බා. ඔව්. මේ ෆීලින් එක
කියාපු අර අතන තමයි අපි ඊළඟට යන්න ඉඳන් ඉන්නේ. ඔයාලට මම වීඩියෝ එකක් ගේනවා. ඔයාලට යන්න ඕනේ නම් අපි යනවා කැමතියි නම් ඔයාලා අපිට කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ඒතකොට ගිහිල්ලා අර කන්දරට යන්න ඕනේ. අර කන්දරට මේ ඕන කන්දකට අපි ගිහිල්ලා පෙන්නනවා ඔයාලට. අපි මේ පළවෙනිවට නැග්ගේ අපි කැමති කන්දකට. කිසි බයක් නැහැ. අපි කාටවත් කිසි බයක් නැහැ. සත්තු නේ මොකාවත් අපි යන්න ඕන ගමන ගිහිල්ලා ඔයාලට පෙන්නනවා. ඔයාලට ඕන කන්ද කියන්න අපි කන්ද නගනවා කොන්දෙන් හරි කෙන්දෙන් හරි. ඉතින් යාළුවනේ අපි අද ගිහින් එන්න මේ වගේ වීඩියෝ දිගටම වොන්නම් අපි සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ගේමක් ගහන්න බලාපොරොත්තු වෙන ආවේ ඔයාලා අපිට උදව් කරන්න ඕනේ. අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා. රටේ තොටේ ප්‍රවෘත්ති කියන්නම් බෑ අපිට. හැබැයි මේ වගේ ට්‍රැවල් කරන්න පුළුවන් හොඳට. ගෙදර ඉඳන්. එහෙනම් අපි යන්න. I'm all alone, no one calling my phone. Even when my heart goes. අපි ගිහින් එන්නම්. වැස්සකුත් එන්න වගේ. එහෙනම් අපි යන්නේ නේද? ඈ?